ඔන්න යාළුවනේ අදත් වෙනදා වගේම ලස්සන කතාවක් මං අරගෙන ආවා. ඒ තමා නිල්ලහසේ කළු වලාකුළු. එහෙනම් අපි දැන් කතාව කියවමු. විවාහ වී වසර 5ක් ගත වී තිබුණද නිමේෂාට දැනුනේ තම මහා හුදෙකලාවක සිරි වී සිටින බවකි. ඇගේ සැමියා අනුරාධ ව්‍යාපාරික කටයුතු නිසා නිතරම කාර්යබහුල විය. ඔහු නිවෙසට පැමිණියේද මහන්සි වී නිදිමතින් යුතුවය. නිමේෂා ලස්සනට ඇඳ පැළඳ ඔහු එනතුරු බලා සිටියද අනුරාධගෙන් ලැබුණේ "මට මහන්සියි නිමේෂා, මම නිදා ගන්නවා" යන කෙටි වචන කිහිපයක් පමණි. ගැහැණියකට සල්ලි භාගවලට වඩා ආදරය සහ අවදානය වටිනා බව අනුරාධට අමතක වී තිබුණි. මේ තනිකම මකා ගැනීමට නිමේෂා සමාජ මාධ්‍ය වෙත යොමු වූවාය. එහිදී ඇයට රොහාන් හඳුනා ගැනීමට ලැබුණි. රොහාන් කඩවසම් එමෙන්ම වචන වලින් ගැහැණියකගේ හිත කියවිය හැකි අයෙකි. "ඔයාද ගොඩාක් ලස්සනයි නිමේෂා. හැබැයි ඔයාගේ දෑස්වල ලොකු කතාවක් හැංගිලා තියෙනවා" දිනක් රොහාන් එවූ පණිවිඩයක තිබුණි. නිමේෂාගේ හදවත ගැස්සුණි. වසර ගණනාවකින් අනුරාධ ඇගේ දෑස් දෙස බලා මෙවැනි දෙයක් පවසා තිබුණේ නැත. "ඔයාට කොහොමද ඒක තේරුනේ රොහාන්?" නිමේෂා ඇසුවාය. "මොකද මම ඔයා ගැන හැම තිස්සෙම හිතන නිසා. ඔයා වගේ ලස්සන කෙනෙක් තනි වෙලා ඉන්න එක ලොකු අපරාධයක්." රොහාන්ගේ වචන නිමේෂාගේ හිතේ තිබූ පාළු කාන්තාරයට වැටුණු වැහි මිදුමෙන් විය. සති කිහිපයක කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම් වලින් පසු ඔවුන් දෙදෙනා නගරයේ නිස්කලංක ආපන ශාලාවකදී හමු වීමට තීරණය කළහ. නිමේෂා එදින වෙනදාටත් වඩා සූදානම් වූවාය. ඇය කැඩපත දෙස බලද්දී ඇගේ හිත ඇතුළෙන් බියක් සහ වරදකාරී හැඟීමක් මතුවිය. "මම මේ කරන්නේ වැරැද්දක්ද? මම විවාහ ගැහැණියක්." නමුත් ඇගේ තනිකම ඒ සියල්ලම යටපත් කළේය. ආපන ශාලාවේදී රොහාන් ඇය ඉදිරිපිට වාඩි වී ඇගේ දෑත තදින් අල්ලා ගත්තේය. "නිමේෂා, ඔයාව හැබැහින් දකිද්දි මට හිතෙනවා මට ඔයාව මීට කලින් හම්බුණා නම් කොච්චර හොඳද කියලා." රොහාන් පැවසුවේ ඇගේ දෑස් දෙස ආදරයෙන් බලමිනි. නිමේෂා ඇගේ අත සෙමෙන් ඉවතට ගැනීමට උත්සාහ කළාය. "රොහාන්, මං විවාහකයි කියලා ඔයා දන්නව නේද? මට මේවා හුරු නැහැ. මට බයයි." "බය වෙන්න එපා නිමේෂා. මම ඔයාගෙන් කිසිම දෙයක් බලෙන් ඉල්ලන්නේ නැහැ. මට ඕනේ ඔයාගේ පාළුව මකන්න විතරයි. ඔයාට සතුටින් ඉන්න අයිතියක් තියෙනවා." රොහාන් ඇයව සනසන්නට විය. තවදුරටත් දුරදිග ගියේය. ඔවුන් නිතරම හමුවන්නට වුණා. අනුරාධ ව්‍යාපාරික ගමන් යද්දී නිමේෂා රොහාන් සමග කාලය ගත කළාය. රොහාන් ඇයට දුන් අවදානය සහ ආදරය නිසා ඇය ලෝකයම අමතක කර දැමුවාය. නමුත් රහස් හැමදාම රහස් ලෙස පවතින්නේ නැත. දිනක් රාත්‍රියේ අනුරාධ කාර්යාලයේ සිට වෙනදාට වඩා වේලාසනින් නිවෙසට පැමිණියේය. නිමේෂා ඒ වන විට සිටියේ නාන කාමරයේය. ඇගේ ජංගම දුරකථනය සාලේ ටීපෝ එක මත තිබුණි. එකවරම දුරකථනය තිරයේ දැල්ලුණි. "මගේ රත්තරන්, අද හම්බුන වෙලාවේ ඔයා මගේ පපුර තුරුල් වෙලා හිටපු විදිහ මට තාම මතකයි. I love you." රොහාන්ගේ පැමිණි ඒ පණිවිඩය අනුරාධ පැහැදිලිවම දුටුවේය. අනුරාධගේ මුළු ලෝකයම එකවරම නතර විය. ඔහු දුරකථනය අතටගෙන එහි තිබූ අනෙක් පණිවිඩ සහ ඡායාරූප දෙස බැලුවේය. ඔහුගේ දෑස් කඳුලින් පිරී පසු ඒ දැඩි කෝපයකට හැරුණි. නිමේෂා නාන කාමරයෙන් එළියට එද්දී බිඳුරු මිනිසෙකු ඇය ඉදිරිපිට සිටිනු දැක ගැස්සී ගියාය. අනුරාධ ඇගේ දුරකථනය ඇය දෙසට දිගු කළේය. "මේ කවුද නිමේෂා?" අනුරාධගේ හඬ කිගුරුම් දුන්නේය. නිමේෂාගේ මුහුණ සුදුමැලි විය. ඇයට කතා කරගත නොහැකිව කෙළකිළුණි. "අනුරාධ, ඒක මට සමාවෙන්න. සමාවෙන්න." අනුරාධ තිත්ත සිනහවක් පෑවේය. "මම රෑ තිස්සේ නිදි මරාගෙන මහන්සි වුණේ ඔයාට අඩුවක් නැතුව සැපට තියන්න. ඔයා මට දුන්නු තෑග්ග මේකද නිමේෂා? වෙන මිනිහෙක්ගේ පපුර තුරුල් වෙන එකද?" "ඔයා මට සල්ලි දුන්න අනුරාධ. හැබැයි එක මොහොතක් දුන්නේ නැහැ." නිමේෂා හඬමින් කෑ ගැසුවාය. "මම මේ මහා ගෙදර තනියම මැරුණා. මට කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. මම වැරදි. මම ඒක පිළිගන්නවා. හැබැයි මාව මේ තැනට ඇදලා දැම්මේ ඔයාගේ මගහැරීම." එදිනම රාත්‍රියේ අනුරාධ නිවසින් පිටව ගියේය. නිමේෂා අසරණව රොහාන්ට ඇමතුමක් ගත්තාය. ඇගේ දෑත් වෙව්ලන්නට විය. "රොහාන්, අනුරාධ හැමදේම දැනගත්තා. එයා ගෙදරින් ගියා. මට දැන් ඉන්න තැනක් නැහැ. මම ඔයා ළඟට එන්නද?" නිමේෂා හඬමින් ඇසුවාය.
නමුත් දුරකථනයේ අනෙක් කෙළවරින් ඇසුනේ ඇය බලාපොරොත්තු වූ ආදරණීය හඬ නොවේ. රොහාන්ගේ හඬ රළු සහ ආත්මාර්ථකාමී වී තිබුණි. "මොකද්ද? මිනිහා දැනගත්තා? නිමේෂා, මම ඔයාට කලින්ම කිව්වා නේද මේක පන් එකට විතරක් කරමු කියලා. ඔයා මගේ ඇඟේ එල්ලෙන්න හදන්න එපා. මට මගේ පවුලක් තියෙනවා. මගේ රෙපියුටේෂන් එකක් තියෙනවා. ආයෙ මට කතා කරන්න එපා." රොහාන් නැමැතුම විසන්ධි කළේය. නිමේෂාට මුළු ලෝකයම අහිමි වී ඇති බව වැටහුණි. ක්ෂණික ව්‍යාජ අවධානයකට රැවටී තමාගේ පිරිසුදු විවාහය සහ තමාට සැබවින්ම ආදරය කළ සැමියාව පාවා දුන් බව ඇයට වැටහුණි. ඇය සාලේ බිම හිඳගෙන මහා හඬින් වැළපෙන්නට වූවාය. දින කිහිපයක් ගත වෙද්දී මේ කතාව නිමේෂාගේ සහ අනුරාධගේ පවුල්වල අයට ආරංචි විය. නිමේෂාගේ මව්පියන් නිවසට පැමිණියේ මහා ලැජ්ජාවකින් සහ කඳුළිනි. "ඇයිද ඔයා අපිට මෙහෙම කළේ?" නිමේෂාගේ පියා හිස අතගසා ගනිමින් ඇසුවේය. "අපි සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? අනුරාධ වගේ රන් වටින මනුස්සයෙක්ට ඔයා මේ වගේ අපරාධයක් කළේ ඇයි?" "තාත්තේ, මට වැරදුනා. මම තනිවුණු පාළුව දරාගන්න බැරිවයි ඒ මිනිහට රැවටුනේ." නිමේෂා මවගේ ඇඟේ වැතිරෙමින් හැඬුවාය. නමුත් ඇගේ මව ඇයව සනසන්නට උත්සාහ කළේ නැත. "තනිකම කියන්නේ පවුලක් විනාශ කරන්න තියෙන හේතුවක් නෙමෙයි නිමේෂා. ප්‍රශ්න තිබුණා නම් අපිට කියන්න තිබුණා. දැන් මුළු නෑදෑයොම අපිට හිනා වෙනවා. ඔයා අපේ ආත්ම ගරුත්වය නැති කළා." නිමේෂාට තේරුණා තමා කළ වරද තමාට පමණක් නොව තමා ආදරය කරන සැමටම බලපා ඇති බවයි. ඇය කාමරයට වී දින ගණනාවක් කෑම බීම පවා නොගෙන හඬමින් පසුතැවුණා. මාස 3කට පසු අනුරාධ නිවසට පැමිණියේය. ඔහුගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවිය. ඔහු දෙස බලද්දී නිමේෂාට දැනුනේ මහා බියකි. ඔහු සමග නීතිඥයෙකුද පැමිණ සිටියේය. "නිමේෂා, මේ දික්කසාද ලියකියවිලි. මේකට අත්සන් කරන්න." අනුරාධ සන්සුන්ව නමුත් තද හඬින් පැවසුවේය. "අනුරාධ, ප්ලීස් මට එකම එක අවස්ථාවක් දෙන්න. මම රොහාන්ගේ සැබෑ මූණ දැක්කා. මට වැරදුනා. මම ආයෙ කවදාවත් එහෙම කරන්නේ නැහැ." නිමේෂා ඔහුගේ දෙපා ළඟ වැටුණේය. අනුරාධ දිග හුස්මක් ගත්තේය. "මම ඔයාව මඟහැරපු එක වැරදියි නිමේෂා. ඒක මම පිළිගන්නවා. හැබැයි ඒකට විසඳුම වෙන මිනිහෙක් ළඟට යන එක නෙමෙයි. බිඳුණු විශ්වාසයක් උඩ මට ආයෙ ජීවිතයක් හදන්න බැහැ. මම ඔයා දෙස බලන හැම වෙලාවකම මට මතක් වෙන්නේ මගේ පාවාදීම විතරයි. මට ඒ වේදනාව එක්ක ජීවත් වෙන්න බැහැ." නිමේෂා කඳුළු සලමින් ලියකියවිලි වලට අත්සන් තැබුවාය. ඇය වසර 5ක් සතුටින් සිටි ඒ මහා නිවසින් කුඩා ගමන් මල්ලක්ද රැගෙන පිටව ගියාය. දික්කසාදයෙන් පසු නිමේෂා නගරෙන් ඈත කුඩා නිවසක තනිවම ජීවත් වීමට පටන් ගත්තාය. ඇය පෞද්ගලික ආයතනයක රැකියාවකට ගියද ඇගේ සිතේ කිසිදු සතුටක් තිබුණේ නැත. හැමදාම රාත්‍රියට ඇයට මතක් වූයේ අනුරාධ ඇයට ආදරය කළ ආකාරයයි. ඇය පාරේ යද්දී රොහාන් වැනි මිනිසුන් දකිද්දී ඇයට ඇතිවූයේ දැඩි පිළිකුලකි. ව්‍යාජ වචනවලට රැවටී තමා සතු රන් වටිනා ජීවිතය විනාශ කරගත් ආකාරය ඇයට හැමදාම වද දුන්නේය. බාහිර පුද්ගලයන්ගේ සැනසීම සෙවීමෙන් සිදුවන්නේ තමා සතු සියල්ල සදහටම අහිමි වීම පමණක් බව නිමේෂා ඇගේ ජීවිතයෙන් ඉගෙන ගත්තාය. ඇය බිඳුණු හදවතින් යුතුව අතීතයේ සුන්දර මතකයන් දෙස බලමින් ඇගේ ඉතිරි ජීවිතය ගෙවා දැමුවාය. මගේ කතාවට ලස්සන අදහසක් ලියාගෙන යන්න. ඒ වගේම මගේ කතා බලපු ඔයාලා හැමෝටම ආදරේ. තවත් මේ වගේ දාන කතා බලන්න කැමතියි නම් නවකතා 7 අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තැන්ක් යූ.